search engine optimization නෑ අද මම කතා කරන්න යන්නේ ඒකේ next level එක generative engine optimization ගැන. මේ AI boom එකෙන් පස්සේ ගොඩ දෙනෙක් Tamanට අවශ්‍ය resource එකක් නැත්නම් Tamanට අවශ්‍ය දෙයක් හොයන්න ගොඩක් වෙලාට use කරන්නේ ChatGPT, Gemini ඔය වගේ AI tool එකක්. ඉස්සර තමයි අපි Google එකේ search කරේ. නමුත් දැන් Google එකෙන් අපි search කරත් අපි ගොඩක් වෙලාවට කියවන්නේ AI එකෙන් අපිට generate කරලා දෙන suggestion එක. ඉතින් මෙතනදිත් SEO වගේ technique එකක් use වෙනවා. ඉතින් ඒකට තමයි අපි මේ generative engine optimization කියලා කියන්නේ. ඒ කියන්නේ ඔයාගේ website එකක් නැත්නම් ඔයාගේ තියෙන content එකක තියෙන data කොහොමද අපි අර AI එකෙන් generate වෙන answer එක ඇතුළට include කරන්න කියන එක තමයි මේ generative AI optimization එකෙන් කතා කරන්නේ. ඉතින් මේ generative engine optimization කියන එක පොඩ්ඩක් වෙනස් traditional SEO වලට වඩා. SEO වලදී අපි කතා කරේ මේක keyword එක තමයි මේ search එක යන්නේ. ඒ වුණාට මෙතනදී අපි එතනින් එහාට ගියපු ගොඩක් දේවල් ගැන කතා කරනවා මේ generative engine optimization එකත් එක්ක. ඉතින් එතනදී content එකේ quality එක ඒ වගේ තව metrics ගොඩක් තියෙනවා. මම ඉස්සරහදී කතා කරන්නම් මොනවද මේ metrics කියලා. ඒක ගැන කතා කරන්න කලින් මම පොඩ්ඩක් කියන්නම් මේක කොහොමද වැඩ කරන්නේ කියලා. ඉතින් මෙතනදී අපිට මේ answer එක generate කරලා දෙන්නේ LLM එකකින්. එතනදී LLM එකට තියෙනවා knowledge cut off date එකක්. ඒ කියන්නේ අපි මේ LLM එක train කරලා තියෙන දවසත් එක්ක එතනින් අලුත් data මේ LLM එක දන්නේ නැහැ. ඉතින් අන්නේ date එක තමයි knowledge cut off date එක. ඉතින් LLM එකකට එතනින් අලුත් data ඒ කියන්නේ ඊයේ පෙරේද වෙච්ච දෙයක් නැත්නම් අද උදේ වෙච්ච දෙයක් එයාගෙන් ඇහුවොතින් LLM එක අපිට answer එකක් generate කරන්න LLM එකට ඕන knowledge එක නැහැ. ඒක එකක්. අනිත් දේ තමයි LLM එක මේ data ලෝකේ තියෙන data ගොඩාක් එකතු කරලා තමයි මේක අපි train කරන්නේ. ඉතින් මේක train කරනකොට මේ data compress වෙනවා. ඉතින් මේ compress වෙන data LLM එක fine tune වුණාට පස්සේ අපිට expect කරන්න බෑ හරිම data එක අපිට එතනින් එළියට එනවාද කියලා එයාගේ training process එකේදී. ඉතින් ඕකෙදී post training වලදී ලොකු වැඩ කොටසක් කරනවා. ඕක හරියට fine tune කරගන්න. ඒත් මෙතනදී LLM එකෙන් අපිට දෙන answer එක හරියටම 100%ක් හැමතිස්සෙම valid කියලා අපිට කියන්න බෑ. ඉතින් අපි ඕකට කියනවා LLM එකේ hallucination කියලා. හිතන්න Google එකෙන් අපි මොකක් හරි question එකක් අහනවා. ඉතින් ඒකට අපි හැමතිස්සෙම බලාපොරොත්තු වෙන්නේ හරිම accurate answer එක. ඉතින් එතනදී LLM එකෙන් එයා predict කළ වැරදි answer එකක් අපිට දුන්නොත් අපිට එතනදී issue එකක් තියෙනවා. ඔන්න ඔය කියන challenges උත් එක්ක තමයි මේ AI search කියන එක වැඩ කරන්නේ. එතනදී මේ AI search කියන එක basically වැඩ කරන්නේ RAG application එකක් විදියට එහෙම නැත්නම් retrieval augmented generation application එකක් විදියට. මම RAG ගැන වෙනම වීඩියෝ එකකදී කතා කරන්නම්. අද මම පොඩි idea එකක් දෙන්නම් මොකද්ද මේ RAG එකක් කියන්නේ කියලා. හිතන්න large language model එකකින් අපි අහන ප්‍රශ්නෙට answer එකක් දෙන්න එයාගේ ළඟ knowledge එක නැත්නම් හරි එයාට confidence එකක් නැත්නම් හරි එයාට පුළුවන් වෙන data resource එකක් ගිර ගිහිල්ලා access කරලා ඒ data ටික අරගෙන එයාගේ context එකේ ඒක process කරලා අපිට answer එක දෙන්න. උදාහරණයක් විදිහට අපි මේ search scenario එකම ගමු. උදාහරණයක් ගමු. අපි අහනවා ChatGPT එකෙන් අද උදේ වෙච්ච මොකක් හරි incident එකක් ගැන. ඉතින් ChatGPT එක train වෙලා නැහැ. අද උදේ වෙච්ච dataත් එක මොකද ඒකේ knowledge cut off එක ටිකක් පරණ දවසක් තමයි තියෙන්නේ. එතනදී ChatGPT එක මොකද කරන්නේ? එයා try කරනවා search කරලා ඒ අහන ප්‍රශ්නෙට ගොඩක්ම related search results මොනවද තියෙන ඉන්ටර්නෙට් එකේ ඒක අරගෙන එතකොට ඒක ආටිකල් එක හරි නැත්නම් blog post එක හරි නැත්නම් වීඩියෝ එක හරි ඒක අරගෙන එයා එයාගේ context එකේ process කරලා ඒකේ තියෙන data වලින් අපිට answer එකක් generate කරලා දෙනවා. අන්න ඒක තමයි මේ RAG application එකකදී සරලව වෙන්නේ. ඉතින් ඕක වෙබ් ආටිකල් එකක් වෙන්න ඕනේ නැහැ. ඕක රිලේෂනල් ඩේටාබේස් එකක් වෙන්න පුළුවන්. නැත්නම් වෙනම ඉන්ටර්නල් නොලෙජ් බේස් එකක් වෙන්න පුළුවන්. ඉතින් ඔය වගේ ඕනම එක්ස්ටර්නල් ඩේටා සෝස් එකක් මෙතනදී අපිට යූස් කරන්න පුළුවන් මේ answer එක generate කරන්න. right අපි අපව අපේ කතාවට යමු. මම කිව්වා එතකොට මේ AI browser එක මේ වෙලාවේදී වැඩ කරන්නේ RAG application එකක් විදිහට. ඉතින් මෙතන පොඩි වෙනසක් තියෙනවා මේ traditional SEO වලට සහ මේ generative engine optimization කියන දෙක අතර. ඒක මම පොඩ්ඩක් මේ විදිහට explain කරොත් අපි කලින් traditional SEO වලදී කතා කරන්නේ අපේ website එක rank වෙන්නේ කොහොමද කියලා. Google search එකේ කීවෙනි page එකටද එන්නේ කියන එක තමයි ගොඩක් වෙලාවට අපි බලන්නේ. ඉතින් මේ AI වලට යනකොට මේක පොඩ්ඩක් වෙනස් වෙනවා. මෙතනදී අපි keyword ගැන ඒ වගේ දේවල් වලට වඩා අපි මෙතනදී කතා කරනවා මේ අහන question එකට AI එකෙන් හොඳටම answer එකක් දෙන්න පුළුවන් article එක මොකක්ද කියලා. එතකොට මේ user අහන user ගේ intent එක කියන්නේ user අහන ප්‍රශ්නෙත් එක්ක ගොඩක්ම match වෙන article එකක් තියෙනවනම් ඒ article එකට human value එක කොච්චර add වෙලා තියෙනවනම් ඒත් එක්කම ඒක කොච්චර dataත් එක්ක back කරලා තියෙනවා ඒත් එක්කම citation තියෙනවනම් ඒත් එක්කම ඒක ගැන මිනිස්සු කොච්චර කතා කරලා තියෙනවද ඔන්න ඔය කියන කතන්දර ටික තමයි මේ generative engine optimization එකදී අපි consider කරන්නේ.
ඇයි මේ ජෙනරේටිව් එන්ජින් ඔප්ටිමයිසේෂන් වැදගත් වෙන්නේ? එක දැන් මිනිස්සු නෝමල් ට්‍රැඩිෂනල් සර්ච් එකට වඩා හැමතිස්සම try කරන්නේ Google එකේ නැත්නම් ChatGPT එකේ වුණත් අර AI powered search එක. younger generation එක ගොඩක් වෙලාවට මේ conversational queries තමයි Google search එකේ උනත් try කරන්නේ. එතකොට අපි traditional ඔයගලන්ට මතක ඇති අපි ඒ දවස්වල Google එකේ search කරපු queries. ඉතින් ඒ queries නෙමෙයි දැන් use කරන්නේ ගොඩක් වෙලාවට නිකන් normal conversational queries තමයි මේගොල්ලෝ try කරන්නේ. ඉතින් එතනදී මේ large language model සෑහෙන වැදගත් වෙනවා. ඒත් එක්කම ඊළඟ දේ තමයි මේ result present කරන විදිය. අපි ඉස්සර search කරතින් ඒකෙන් website list එකක් එන්නේ. දැන් එහෙම නෙමෙයි. ඒ result එක format කරලා අපිට ඕන විදිහටම ගන්න පුළුවන්. මේ රිසෝසුත් එක්ක. ඉතින් ඔය දේවල් එක්ක GEO කියන එක අපිට ගොඩක් වැදගත් වෙනවා. මම දැන් කතා කරනවා මේ AI search මොන වගේ content වලද ගොඩක් කැමති කියලා. පළවෙනි එක expert point of view එකෙන් මොකක් blog site එකක් තියෙනවා නම් ඒකට තියෙන weight එක ගොඩක් වැඩි. ඒක නිසා ඔයාගේ business එක ගැන නැත්නම් ඔයාගේ product එක ගැන බ්ලොග් පෝස්ට් එක ලියනකොට ඔයා ඒ ඩොමේන් එකේ නැත්නම් ඒ particular area එකේ subject area එකේ expert කෙනෙක් කියන point of view එකේ ඉඳගෙන ඒක ගැන article එක ලිව්වොත් එතනට හම්බ වෙන weight එක වැඩි. ඒත් එක්කම ඔයා ලියන article එකට back කරන්න ඕන proof නැත්නම් ඒකට ඕන data අපි එතනම මෙන්ෂන් කරලා තිබ්බොතින් ඒක ගොඩක් වැදගත් වෙනවා. මොකද AI එකට ඒ ආටිකල් එක කියවපු ගමන් අයිඩියා එකක් ගන්න පුළුවන්. හරි දැන් මේ ආටිකල් එකේ මෙන්න මෙහෙම කියලා තියෙනවා. ඒක බෑක් කරන්න මෙන්න මේ වගේ ප්‍රූෆ් ටිකක් තියෙනවා. මෙන්න මේ data වලින් මේක වැලිඩේට් වෙනවා. අන්නේ concept එක ඔයාලට මෙතනට use කරන්න පුළුවන් නම් ඔයාගේ content එකේ තියෙන validity එක වැඩි කියලා AI එක identify කරගන්නවා. ඒත් එකම ඔයා content එකේ කියලා තියෙන දේ ගැන වෙන කෙනෙක් එයාගේ experience එක share කරලා තියෙනවා නම් ඒක ගොඩක් වැදගත්. මොකද ඔයා කියපු එක හරි කියලා වෙන තැනක වෙන කෙනෙක් ඒක කියලා තියෙනවා නම් එතනදී proof වුණොතින් එතකොට එකම content එක එකම data source එක තව තැනකින් validate වෙලා ඔයාට තියෙන weight එක වැඩි. ඔයාගේ තියෙන content එක AI search result එකට එන්න. ඒත් එකම මේ content කියවන්නේ AI එකක් නිසා මේ LLM එකේ reasoning process එකට ගොඩක් වැදගත් වෙයි. ඔයා මේ article එක structured විදියට ලස්සනට ලියලා තිබ්බොතින්. මෙතනදී article විතරක් නෙමෙයි AI search ගොඩක් platform ගැන consider කරනවා. especially YouTube කියන එක ගොඩක් වැදගත්. මොකද YouTube කියන එක ගොඩක් තැන්වල index වෙලා තියෙනවා. ඉතින් මේ YouTube එකේ ඔයා දාන content එකක් ඔයා හරියට හරි quality එකට දාගන්න පුළුවන් නම් ඒක ගොඩක්ම වැදගත් ඔයාගේ GEO වලට. ඒත් එක්කම තවත් වැදගත් දෙයක් තමයි මේ Reddit කියන එක. Reddit වලට ලොකු weight එකක් දෙන්න හේතුව තමයි මොකද Reddit වල තියෙන concept එක පොඩ්ඩක් වෙනස්. ගොඩක් මිනිසුන්ගේ engagement එකක් තියෙනවා Reddit වල. ඉතින් මේ human engagement එක නිසා මේ AI search මේ Reddit වගේ platform වල තියෙන discussion වල තියෙන content එක එයාගේ answer එකට use කරන ලොකු weight එකක් තියෙනවා. ඉතින් මෙතන පෙන්නලා තියෙන අනිත් social media platform උත් ඕගලන්ට ඕගලන්ගේ product එක GEO කරන්න අර විදිහටම use කරන්න පුළුවන්. ඔයා මේ විදිහට content publish කරද්දී වැදගත් වෙන්න ඕන කරුණු කීපයක් තියෙනවා. එක ඔයා try කරන්න ඕන මේ content හැමතැනම පබ්ලිෂ් කරන්න. ඒ කියන්නේ ඔයාට පුළුවන් එකම content එක තව තැන් කිහිපයක පබ්ලිෂ් කරන්න. එතකොට AI එකට ඒ content එක catch වෙන්න තියෙන probability එක වැඩි වෙනවා. ඒත් එක මම කිව්වා Reddit වගේ platform වල ඔයා try කරන්න engage වෙන්න ඔයාගේ threads වලට. එතකොට ඒ වගේ තැන්වල හැදෙන conversation එකට ලොකු weight එකක් තියෙන නිසා. ඒත් එකම ඔයා blogs වගේ ඒවා ලියද්දී fully AI content එකක් ලියන එක ගැන පොඩ්ඩක් consider කරන්න වෙනවා. AI use කරන්න පුළුවන්. නමුත් එතනදී AI වලින් generate කරලා දෙන article එකට ඔයා try කරන්න ඒක ඔයාගේ විදිහට present කරන්න ඔයාගේ වචන වලින්. එතකොට ඔයාට පුළුවන් ඒක human created content එකක් විදිහට publish කරන්න. human created content වලට තියෙන weightage එක වැඩි fully AI created content වලට වඩා. මේ GEO වලදී small businesses වලට පොඩි chance එකක් තියෙනවා. මොකද එතනදී ඔයා කොච්චර famous ද කියලා බලනට වඩා ඔයාගේ content එකේ තියෙන validity එක තමයි එතනදී search වෙන්නේ. ඒක නිසා ඕගොල්ලන්ට මේ GEO වලදී chance එකක් තියෙනවා. ඔයාගේ අදාළ product එක නැත්නම් ඔයාගේ service එක customer ට අරගෙන යන්න traditional SEO වලට වඩා. මේ GEO වලදී layers කිහිපයක් තියෙනවා. ඔයාට consider කරන්න ඕන. මම කිව්වා මෙතනදී මේ AI search engines වලින් කරන්නේ මුලින්ම ගිහිල්ලා search කරනවා අදාළ content. ඒක අරගෙන ඊළඟට තමයි අදාළ answer එක generate කරන්නේ. ඉතින් මේ process එකේදී steps දෙකක් තියෙනවා. පළවෙනි එක තමයි අදාළ documents ටික නැත්නම් අදාළ web pages ටික identify කරගෙන ඒ informations ටික gather කරගන්න එක. දෙවෙනි එක තමයි ඒ අදාළ resources වලින්
හරියන විදිහට රීසනින් කරලා ඇකියුරේට් ආන්සර් එකක් ජෙනරේට් කරන එක. ඉතින් ඔය පළවෙනි ස්ටේජ් එකේදී වෙබ් පේජස් 50ක් විතර සිලෙක්ට් කරගත්තා කියලා හිතන්න. ඉතින් හැමතිස්සෙම ඔය වෙබ් පේජස් 50ම යූස් කියන්නේ ඊළඟ ස්ටෙප් එකේදී ආන්සර් එක ජෙනරේට් කරන්න. ඉතින් එතනදී අපි සිලෙක්ට් කරගන්නවා මේ 50න් ගොඩක්ම වැදගත් වෙයි කියලා හිතන ආටිකල් සෙට් එකක් නැත්නම් මේ වෙබ් පේජස් සෙට් එක. ඒ ගොඩක්ම වැදගත් වෙන වෙබ් පේජස් ටික තමයි අපි යූස් කරන්නේ ඊළඟ ස්ටෙප් එකේදී අපේ ආන්සර් එක ජෙනරේට් කරන්න. ඔතනදී මෙන්න මේ කරුණු ටික වැදගත් වෙනවා. ඔයාගේ වෙබ් පේජ් එකක් මෙතනදී අපි මේ සර්ච් එකකින් ටොප්ම තියාගන්න. එතනදී රිලෙවන්ස් එක කියන එක ගොඩක් වැදගත්. මොකද ඔයා අහන ප්‍රශ්නෙට ඔයාගේ ආටිකල් එක ගොඩක්ම නැත්නම් ඔයාගේ වෙබ් පේජ් එකේ තියෙන කන්ටෙන්ට් එක ගොඩක්ම මැච් නම් තමයි මේක මේ රිලෙවන්ස් එක හයි වෙන්නේ. එතකොට මේ සෙමැන්ටික් මැච් කියන එක ගොඩක්ම වැදගත්. අර ඉස්සර තියෙන ට්‍රැඩිෂනල් කීවර්ඩ් මැච් එකට වඩා. ඒත් එක්කම ෆ්‍රෙෂ්නස් කියන එක ඒ අදාළ තැන්වලදී වැදගත් වෙනවා. නිවුස්, ඉවෙන්ට්ස්, පොලිසිස්, ප්‍රයිසස් ඔයගේ ගොඩක් වෙනස් වෙන කන්ටෙන්ට් වලට. එහෙම නැතුව හිතන්න හිස්ටොරිකල් ඉවෙන්ට් එකක් ගත්ත කියලා. ඒ ඉවෙන්ට් ඒ වගේ දෙයකදී මේ ෆ්‍රෙෂ්නස් කියන එක එච්චර වැදගත් වෙන්නේ නැහැ. ඒත් එක්ක මේ ක්‍රෙඩිබිලිටි and authority කියන එක වැදගත් වෙනවා. මේක SEO වලදීත් ගොඩක්ම යූස් කරපු දෙයක් තමයි. නමුත් මේ GEO වලදීත් ඒක ඒගොල්ලෝ යූස් කරනවා මේ ෆස්ට් ස්ටේජ් එකේ මේ search and indexing කියන කතාවට. ඒත් එක්කම ඔයගොල්ලෝ දන්නවා backlinks. මේක SEO වලදී ගොඩක්ම වැදගත් වෙච්ච දෙයක්. ඉතින් මෙතනදිත් මේ backlinks කියන එක ගොඩක් වැදගත්. නමුත් ඉතින් ඔය අලුත් කෙනෙක් නම් credibility backlinks කියන ගොඩක් worry වෙන්නේ නැතුව අනිත් දේවල් ටික ඔයාලට improve කරන්න පුළුවන් නම් ඔයාගේ GEO optimization එක හොඳට කරගන්න පුළුවන්. මම කලින් කිව්වා වගේ ඊළඟම වැදගත්ම දේ තමයි human engagement කියන එක. ඉතින් ඊළඟ ස්ටේජ් එකට ගියොත් අපි කතා කරනවා මේ මුලින්ම සිලෙක්ට් කරගත්ත ඩොකියුමන්ට්ස් වලින් අපි මොන ඩොකියුමන්ට්ස්ද යූස් කරන්නේ AI එක යූස් කරලා ආන්සර් එක ජෙනරේට් කරන්න. එතනදී ගොඩක්ම වැදගත් semantic clarity කියන එක. ඒ කියන්නේ ඔය කන්ටෙන්ට් එක කොච්චර හොඳට කොච්චර structured විදිහට ලේසියෙන් තේරුම් ගන්න විදිහට ලියලා තියනවද කියන එක. ඒත් එක්කම intent alignment ඒ කියන්නේ user ගේ query එකට අදාළම ආටිකල් එකක් ඔයා ලියලා තියෙනවා නම් එතනදී intent alignment කියන එක තියෙනවා. ඉතින් ඔයාගේ කන්ටෙන්ට් එකේ කොහේ හරි ඒ අහන query එකට අදාළව ආන්සර් එකක් තියෙනවා නම් මෙතනදී මේ intent alignment කියන දේ තියෙනවා. ඒත් එක්කම ඊළඟ දේ තමයි මේ information වල තියෙන consistency එක. ඒ කියන්නේ ඔයාගේ ආටිකල් එකේ තියෙන දේ වෙන තැනක තියෙනවා නම් ඒකයි ඔයාගේ එකයි දෙකක් වෙන්න බෑ. ඒක නිසා ඔයා මොකක් හරි ආටිකල් එකක් ලියනකොට ඒකේ consistency එක ගැන ගොඩක් හිතන්න වෙනවා. ඊළඟ පොයින්ට් එක තමයි ඔයා මොකක් හරි ගැන මෙන්ෂන් කරනවා නම් එතන entity grounding කියන එක තියෙනවා. උදාහරණයක් විදිහට අපි මෙහෙම කිව්වොත් ලංකාවේ තියෙන බැංකු AIs කරනවා fraud detection වලට. ඕක ඌට වඩා හොඳ විදිහට entity grounding එක අපිට කියන්න පුළුවන් මෙන්න මේ වගේ. ලංකාවේ X කියන බැංකුව rule based and LLM assisted fraud monitoring techniques use කරන. නමුත් ඒක real time AI based fraud detection techniques use කරන්නේ නැහැ. Revolut වගේ companies වල තියෙන fraud detection systems වගේ. ඊට පස්සේ තියෙනවා data back content. මම මේක ගැන කලින් කතා කරා. ඒත් එක්කම ඊළඟට තියෙනවා noise to signal ratio. ඒ කියන්නේ ඔයාගේ content එකේ noise එකට සාපේක්ෂව හරය කොච්චර තියෙනවද කියන එක. ඊට අමතරව තියෙනවා මෙතනදී usability and safety constraint. ඉතින් ඒක ගැන ඔයාලට consider කරන්න වෙනවා මේ GEO වලදී. ඉතින් ඔයා try කරන්න මම කලින් කිව්වා වගේ ඔයාගේ ආටිකල් එක මේ වගේ platforms වල redistribute කරන්න. ඒත් එක්ක මම කලින් කිව්වා omnipresent කියන එක ගොඩක් වැදගත්. ඒ කියන්නේ ඔයාට ඉන්න පුළුවන් හැම platform එකේම ඔයා ඉන්න ඕන. YouTube එකේ, Facebook එකේ, LinkedIn, Medium, X ඒ වගේ හැම platform එකම Instagram ඔය හැම platform එකම ඔයා ඔයාගේ content publish කරන්න try කරන්න. මම තව පොඩි extra tip එකක් දෙන්නම්. YouTube content හදනකොට ඔයාට මෙන්න මේ වගේ content හදන්න පුළුවන් නම් මෙන්න මේ තියෙන ideas 4ක්. ඉතින් මෙන්න මේ තියෙන ideas 4 වගේ use කරලා ඔයාට හදන්න පුළුවන් නම් ඔයාට හොඳ GEO එකක් කරගන්න පුළුවන්. එතනදී ඔයාට actual views ගන්න අඩු වෙන්න පුළුවන්. ඒක ප්‍රශ්නයක් නැහැ. නමුත් ඔයා content එක හදන්නේ LLM එකට. එතකොට ඔයා මේ GEO optimize වෙන විදිහට content එක හැදුවොත් ඔයාගේ information එක මේ AI generated answer එකට එන්න තියෙන probability එක ගොඩක් වැඩි කරගන්න පුළුවන්. එතනදී මම කියන්නේ මිනිස්සුන්ට බලන්න බැරි වෙන විදිහට content එක හදන්න කියලා. නමුත් මිනිස්සු බැලුවත් නැතත් ඔයාට වෙන්න ඕන දේ වෙනවා. ඉතින් මම අද කතා කරා මේ GEO වලදී අපිට කරන්න පුළුවන් ගොඩක් දේවල් ගැන. එතනදී ලොකුම දෙයක් තමයි අපි කොච්චර engage වෙනවද කියන එක. ඉතින් දැම්ම යන්න Reddit වගේ platform එකක account එකක් හදාගෙන ඔයාට ඒ communities වලට නැත්නම් ඒ subreddit වලට ගිහිල්ලා ඒවත් එක්ක engage වෙන්න පුළුවන් නම් ඔයාට ලොකු gain එකක් ගන්න පුළුවන්. ඔයාට GEO කරන්න ඕන දේ කොච්චර අලුත් දෙයක් නැත්නම් කොච්චර පොඩි attention එකක් තියෙන දෙයක් වුණත් ඔයාට ඒ වගේ communities වල engage වෙලා
ලොකු ගේන් එක ගන්න පුළුව මං හිතන ඔගලන්ට ජීයෝ ගැන හොඳ අයිඩියක් එන්න ඇති කියලා අද වීඩියෝ එකෙන් වීඩියෝ එක හොඳයි කියලා හිතෙනවා නම් යාළුවන්ටත් බලන්න ෂෙයා කරන්න අදට මං ගිහිල්ලා එන්න විසඩ් එකකින් මම තාරුක